සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් වෙඩින් එකෙන් පස්සේ අපි දෙන්නා ගියපු සංචාරයේදී නැවතුණු යිතිහාසික වටිනාකමක් ඇති ඒ වගේම ලස්සනම තැනක් තමයි මේ දෝව රජමහා විහාරය කියලා කියන්නේ. ඉතින් වසර 2000කට වඩා පැරණි මෙම විහාරය ඌව පළාතේ බතුල දිස්ත්‍රික්කයේ ඇල්ල නගරයට ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. මෙම විහාරය වඩාත් ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මෙහි වැඩ සිටින නිම නොකල ශිලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසාවෙනි. විහාරය සම්බන්ධව ඇති ඓතිහාසික මූලාශ්‍රවලට අනුව නම් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා අනුග්‍රහය ලබා දෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ වළගම්බා රජතුමා විසිනුයි. වළගම්බා රජුගේ පාලන කාලයේදී එල්ල වුණ දකුණු ඉන්දීය සද්‍රවිඩ ආක්‍රමණය නිසාවෙන් එතුමා අනුරාධපුර රාජධානිය අතහැර දමා රටේ මධ්‍ය ප්‍රදේශයේ සැඟවි වසර 14යි මාස 7ක් සිටි බව සිරු දෙනා දන්නා ඓතිහාසික සිද්ධියක්. මෙසේ සැඟව සිටි කාලයේ දුව විහාරයේ ඉදිකොට ඇති ගල්ලේනිද රජු සැඟව සිටි අතර ඒ සමයේ මෙම ප්‍රතිමාව ඉදිකරවීමට රජතුමා කටයුතු කොට තිබෙනවා. නමුත් සතුරු හමුදාවේ ප්‍රහාරයන් නිසාවෙන් Taman ඉන්නා ස්ථානය වරින් වර වෙනස් කිරීමට රජතුමාට සිදු වූ නිසාවෙන් ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීමට පෙර දෝව ගල්ලේන අතහැර දමා යාමටද එතුමාට සිදු වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රතිමාවේ වැඩද අතරමඟ නවතා දැමීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි සම්පූර්ණයෙන් අවසන් නොකරපු ප්‍රතිමාවක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔබ මේ දකින බෝධීන් වහන්සේ දෝව විහාරයේ වැඩ සිටින බෝධීන් වහන්සේ වන අතර මෙම බෝධිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්ඵල බෝධි වෘක්ෂයක් බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. දේවානම්පියතිස්ස රජු දවස දිවයිනේ යොදුනෙන් යොදුන මෙවැනි බෝධීන් වහන්සේලා රෝපණය කළ බව මහාවංශයේ වැනි වංශකථා තුල දක්වන අතර දෝව විහාරයේ වැඩ සිටින මෙම බෝධීන් වහන්සේද එසේ රෝපණය කළ එකක් බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් මේ දෝව විහාරය සම්පූර්ණයෙන්ම ගල්ලෙන් විහාරයක් වෙන අතර විහාරය විශේෂ වීමට එම සාධකයේද බලපා තිබෙනවා. ඉතින් ලෙන ආශ්‍රිතව අලංකාර චිත්‍ර හා මූර්ති රැසක්ම දැක ගැනීමට අපට හැකි අතර මෙම චිත්‍ර නම් මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට අයත් වෙනවා. ඉතින් වරින් වර රාජධානි ගණනාවක පාලකයන් රැසක්ම දෝව විහාරයට අනුග්‍රහය සපයා තිබෙන බව මෙහි ඇති ශිලාලිපි ඔස්සේ තහවුරු වෙනවා. අවසන් වරට මෙයට අනුග්‍රහය සපයා ඇත්තේ මහනුවර රාජධානියේ සිටි පාලකයන් විසිනි.
ලෙන් විහාරයේ ඇති තවත් සුවිශේෂී අංගයක් වන්නේ ඔබ මේ දකින උමම් මාර්ගයයි. ජනප්‍රවාදයන්ට අනුව වළගම්බා රජු සතුරන්ගෙන් බේරීමට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කොට ඇත්තේ මෙවැනි උමම් භාවිතයෙන් බව සඳහන් වනවා. කෙසේ වෙතත් මේ වන විට මෙම උමග වැසී ගොස් ඇති බවයි දැකගත හැක්කේ. ඉතින් ඌව පළාතේ තියෙන තවත් සුන්දර එහෙම නැතිනම් ඌවේ මැණික ලෙස මේ දෝව විහාරය පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් යම් කෙනෙක් රත්නපුර පාරෙන් වදුල්ලට යනවා නම් මේ ස්ථානයේ නැවතිලා යන්න කියලා ඉල්ලනවා. ඒ වගේම හැකිනම් මේ විහාරයට යම්කිසි අනුග්‍රහයකුත් සපයා දෙන්න කියලා මතක් කරනවා. මෙවැනි විහාර නඩත්තු කිරීම අපේ වගකීමයි.